අදත් ඔයාලම එකතු වෙලා ඉන්නේ ස්මාර්ට් කිචන් YouTube channel එකත් එක්ක. ඉතින් මගේ වීඩියෝ හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න, subscribe කරන්නත් අමතක කරන්න එපා. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔන්න ඉතින් වෙනදා වගේම අදත් රසමරස රෙසිපි එකක් අරගෙනයි ආවේ. එහෙනම් ඉතින් තවත් පරක්කු වෙන්න මොකටද? අපි යමු අපේ වීඩියෝ එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ හාල්මැස්ස මැල්ලුම හදන හැටි. මමත් මේක ඉගෙන ගත්තේ කැම්පස් යන කාලේ බෝඩිමේ හිටපු මගේ හොඳ යාළුවෙක්ගෙන්. ඉතින් ඒ යාළුවවත් ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. මේ තියෙන්නේ අද මම මේ මැල්ලුම හදන්න පාවිච්චි කරන දේවල්. මෙතන මම අරගෙන තියෙනවා හාල්මැස්ස ග්‍රෑම් 50යි, පොල් බෑවක පොල්, ඊට අමතරව ලූණු අමුමිරිස් සහ රම්පෙ කරපිංචත් මම මෙතන අරගෙන තියෙනවා. මේ දේවල් වලට අමතරව අපිට මේ මැල්ලුම හදාගන්න ඔයාලගේ රසායනික ලුණු ටිකක්, ඒ වගේම කහකුඩු ස්වල්පයක්, තව අබ ටිකකුත් ඕනේ කරනවා. ඉතින් මේ දේවල් සේරම දාලා අපි මේක හදාගන්න විදිය බලමු. මුලින්ම කරන්න ඕනේ හොඳට හොදලා පිරිසිදු කරලා තිබ්බ හාල්මැස්ස ටික මේ වගේ ඇතලියකට දාගන්න එක. ඊට පස්සේ අපි මේකටම කහකුරු ටිකකුයි අමුමිරිස් කරල් දෙකකුයි දාලා වතුර ටිකකුත් දාලා මේ වතුර ටික හිඳෙනකම්ම හොඳින් තැම්බෙන්න තියෙනවා. හාල්මැස්ස එක තැම්බෙන අතරතුර මම අපේ මැල්ලුමට ඕනි කරන ලුණුයි අමුමිරිස්යි කපා ගත්තා. දැන් අපේ හාල්මැස්ස එකේ වතුර හිඳීගෙන තමයි එන්නේ. ඉතින් මේ වගේ වෙලාවට ඔයගොල්ලොත් හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. එහෙම නැති වුණොත් මේක අඩි අල්ලන්න බලනවා. හාල්මැස්ස ටික හොඳටම තැම්බුණාට පස්සේ මේ විදියට හැන්දෙන් පොඩි කරගන්න හරිම ලේසියි. ඉතින් මම හාල්මැස්ස ටික ඔක්කොම මේ විදියට හොඳට පොඩි කරගත්තා. මේ වෙලාවේ ලිප ඕෆ් කරලා තමයි තියෙන්නේ. දැන් මගේ හාල්මැස්ස ටික හොඳට පොඩි වෙලා තියෙන්නේ. ඉතින් මම මේකටම ගාලා තිබුණ පොල් ටික ටික එකතු කරලා හොඳින් කලවම් කරගත්තා. මේ විදිහට හාල්මැස්ස ටිකත් එක්ක පොල් ටික හොඳින් කලවම් වුණාට පස්සේ ඔයාලගේ රස අනුව මේකට ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. දැන් අපි මේකට ලුණු ටිකකුත් දාලා මේ පොල් ටික මැලවෙනකම් විනාඩියක් විතර අපහු ලිප ඔන් එකේ තියාගන්න ඕනේ. පොල් ටික හොඳින් මැලවුණාට පස්සේ ලිප ඕෆ් කරලා අපි වෙනම ඇතිලියකට තෙල් ටිකක් දාලා ලිපේ තියාගන්න ඕනේ. තෙල් ටික රත් වුණාට පස්සේ අපි ඒකට අබ ටිකක් දාගන්න ඕනේ. අපි තෙල් එකට දාගත්ත අබ ටික පුපුරනකම් අපි මේකට ලුණු රම්පෙ කරපිංච දාන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට පේනවා අපි දාගත්ත අබ ටික පුපුරනවා. මේ වෙලාවේදී තමයි අපි කලින් කපලා තියාගත්ත ලුණු අමුමිරිස් ටික තෙල් එකට එකතු කරගන්නේ. මේ ටික ටිකක් රන්වන් පාට වෙනකම් බෙද ගන්න ඕන. දැන් අපේ ලුණු අමුමිරිස් ටික බැදීගෙනයි එන්නේ. ඉතින් මේ වෙලාවෙදිත් ඔයාලා කලින් වගේම හොඳ අවධානයකින් ඉන්න ඕනේ. මේක ඉක්මනට කරවෙන්න බලනවා. මේ බලන්නකෝ දැන් ලුණු අමුමිරිස් රන්වන් පාට වෙන්න බැදිලායි තියෙන්නේ. දැන් අපි මේකට කලින් මලවල තියාගත්ත පොල් ටික එකතු කරගමු. මතක ඇතුව මේ වෙලාවේදී ලිපේ ගින්දර ටිකක් අඩු කරගන්න. එහෙම නැති වුණොත් පොල් ටික කරවෙන්න බලයි. මේ විදිහට අඩු ගින්දරේ හොඳින් මේක කලවම් කරගන්න. දැන් මගේ මැල්ලුම හදලා ඉවරයි. මේක ගොඩක්ම ගැලපෙන්නේ කැකුළු හාල් බතට. ඉතින් ඔයාලත් මම මේ කියලා දුන්න විදිහට මේක හදලා බලලා රස ගැන අපිට කමෙන්ට් කරන්න. ගිහින් එන්නම්.